කොහේ හරි තියාගන්න. මොකද කරන්නේ? ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ටෙක්ස්ට් ගිහිල්ලා fit text to path කියලා අපිට ඕන තැනට ගෙනියනවා මේ. ගෙනියලා ඕන දැන් මේකනේ නැක්කත්. එහෙම කරන්නත් පුළුවන්. ඒ වගේම මේ shape එක දැන් මේක ඔබ කවුද මේ shape එකකට ටෙක්ස්ට් එක ඒ shape එකේ ආකාරයට ටෙක්ස්ට් ටයිප් කරන්නත් පුළුවන්. අපි අර විදිහටම සිලෙක්ට් කරගත්ත අරන් ගියා. තිබ්බ එන්නා. text space on corner බලන්න. අර ඒ විදිහමයි. අර ඉස්සෙල්ලා විදිහටම අපිට පුළුවන් ඒක ඇදගෙන යන්න මේ. බලන්න. පාට වෙනස් කරන්න පුළුවන්. sorry ඒ දැන් මේ මුළු එකෙන් පාට වෙනස් වුනේ. මට ඕනම සිලෙක්ට් කරගන්න ටෙක්ස්ට් එක විතර. නැත්නම් අපි ඒක කරලා බලමු. මොකද ටෙක්ස්ට් එක ඔන්න අපි සිලෙක්ට් කරමු මේ පෝස් එක කියලා. අපිට ඕන ටෙක්ස්ට් එක තිබ්බා ටයිප් කරා. ටෙක්ස්ට් එක අරන් ගිහිල්ලා ටයිප් කරා. ඇතුළට දෙයක ගිහිල්ලා තියෙන්නේ. අපි ඊට ඉහළට ගෙනියමු. text on path. මට පුළුවන් ඒක සිලෙක්ට් වෙන්නේ නැහැ. අපි නැවතත් එක් කරමු. ටෙක්ස්ට් සිලෙක්ට් කරා. මට ඕන තැනට අපි අවශ්‍ය තැනට ගෙනිච්ච ටෙක්ස්ට් එක මත තිබ්බා. text on path. එකනේ ඒ විදිහටම ටෙක්ස්ට් එක දැන් වෙනස් කරගන්න පුළුවන්. අපි highlight කරගත්තොත් ටෙක්ස්ට් එකේ විශාලත්වය ටිකක් වැඩි කරගන්න පුළුවන්. 36 කරගන්න පුළුවන්, බෝල්ඩ් කරන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. ඒක සිංහල අකුරක් වෙන්න පුළුවන්. සිංහල අකුරු වල ඉතින් ඒක හදලා තියෙන එක අනුව ඒක වෙන්න පුළුවන්. හරි. අපිට අදගෙන යන්නත් පුළුවන්. අකුරේ පාට වෙනස් කරන්න පුළුවන්. ඒ මුළු එකේම වෙනස් කරනවා. මොකද දැන් දෙකම එකට සිලෙක්ට් වෙලා තියෙන නිසා මම අන්ඩු කරනවා. ඔය ආදි වශයෙන් ඔබට පුළුවන් ටෙක්ස්ට් එකක් පාත් එකකට නැත්නම් ඔබට ඕන ආකාරයේ හැඩයකට අකුරු නිර්මාණයක් කරගන්න. දැන් අපි කතා කරන්න යනවා ඉතාමත් වැදගත් tool එකක් ගැන. ඒ කියන්නේ මෙන්න මේ අපි කියනවා interactive blend tool එක. ඒ කියන්නේ objects දෙකක් නැත්නම් අපි හදන objects එක කොහොමද blend වෙන්නේ? එකට එකක් එකකින් එකකට මාරු වෙන විදිහ. දැන් උදාහරණයක් වශයෙන් මම ඔන්න ගන්නවා දැන් මම මෙතන වෘත්තයක් හදනවා. ඒතර මේ වෘත්තය මම පාටක් දානවා. දාලා මම ඒකේ outline එක නැති කරනවා. right mouse දාන. ඒ වගේ මෙතන මම ත්‍රිකෝණාශ්‍රයක් හදනවා. මම ඒක කහ පාට කොළ පාට වගේ දානවා. මම ඒකෙත් අයින් කරනවා සමාන වෙන. කොළ පාට දාලා මම ඒකේ outline එක අයින් කරනවා. දැන් මම කරන්නේ මේ interactive blend tool එක. ඒකේ fly menu එකක් එනවා. ඒකට ඒකේ තියෙන interactive blend tool. ඊට පස්සේ තියෙන interactive contour tool එක. ඊට පස්සේ තියෙනවා interactive distortion, interactive drop shadow, interactive envelope, interactive extrude and interactive transparency tool. මම මේකේ මේ පළවෙනි එක ගන්න interactive blend tool එක කරගෙන මම පළවෙනි කෙනෙක්ලා ක්ලික් කරලා ඇදගෙන යනවා ඊළඟ අවශ්‍ය රූපෙට. ඔන්න බලන්න දැන් මොනවද? ඒකට මේ වෘත්තයකින්ද චතුරස්‍රයකට මාරනවා. ස්ටෙප්ස් කීයකින්ද? 20කින්. මට ඕන එක ස්ටෙප්ස් ගන්න අඩු කරන්න පුළුවන්. 10 කියලා දාන්නම්කෝ. ටයිප් කරන්න. ඔන්න 10කින්. ඒ වගේ මට මේකේ මේ ඒ තියෙන ප්‍රමාණය අනුව පාට අනුව එකත් වෙනස් කරන්න පුළුවන් අර අතෙන්. ඒ කියන්නේ ඒක මික්ස් වීම වෙනස් කරන්න පුළුවන් මොන පැත්තට. ඒ වගේම මට පුළුවන් මේක ඩබල් ක්ලික් කරලා මෙතන තවත් එකක් හදාගන්න. මම ඩබල් ක්ලික් කරා නම් ඒක උඩට තියලා ඩබල් ක්ලික් කරා නම් හරි එතනින් ක්ලික් කළා. අපිට ඕන තැනට මාරු කරන්නත් පුළුවන්. ඒ පෝෂන් එක විතරක් වෙනස් කරන්න පුළුවන්. ඒ ටික විතරක් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඒ blend tool එකේ හරිම අපූර්වයි. ඉතින් එකක් ඉඳලා තව එකකට වෙනස් වෙන හැටි. දැන් මම තවත් එකක් blend tool එකකින් ඒ interactive blend tool එකකින් තවත් එකක් පෙන්නන්න. මම නිර්මාණය කරනවා බටන් එකක්. ඔන්න බලන්න. කළා මම මේකට කළු නෑ මම ඉස්සලා මේක ඒකේ කොපියක් ගන්නවා. plus sign එක කොපියක් ගන්න පුළුවන්. අරගෙන මම ඒක සමාකාරව ඒක ඇතුලේ තවත් එකක් නිර්මාණය කරනවා. මේක මම ඒක පුරවනවා අලු පාටින් පුරවලා ඒකේ outline එක නැති කරනවා. ඒ වගේම මම මේක උඩත් කළු පාට තියෙනවා. දාලා ඔන්න දැන් බලන්න තියෙනවා. දැන් මම interactive blend tool එක අරගෙන මේක ඉඳලා මේකට මම ගෙනියනවා. මොකද උනේ? අර bevel shape එකක් නැත්නම් ඒක නිකන් බටන් එකක් වගේ ආකාරයට අපිට ලැබුණා. ඉතින් මේක ඉතාමත් අපූර්වයි. මේ වගේම දෙයක් mix කරන්න, colors mix වෙන්නේ, ඒ වගේ මේකට ත්‍රිමාණ ගතියක් දෙන්නට. මෙතනදි බලාපොරොත්තු වෙනවා අපි තවත් වැදගත් මේ text වගේම symbols වගේම අපි කියනවා මේ character insert කරනවා කියලා. يعني සමහර
characters තියෙනවා නැත්නම් සමහර අකුරුවම තියෙනවා. ඒවා මේ සාමාන්‍ය keyboard එකේ නැහැ. එහෙනම් ඒ කියන්නේ විශේෂයෙන්ම භාගය, ඒ වගේම සමහර විශේෂ සංකේත. එතකොට අපිට ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි යනවා text, අපි දානවා insert a character කියලා. කරාම අපිට මෙතන log වෙනවා ඒ character menu එක. මෙන්න මෙතන තියෙනවා මේ බලන්න. මෙතනට මම ලං කරගන්නවා ටිකක්. ලං කරගෙන මගේ එක වේතාව ටිකක් මෙහෙට ගන්නවා. මේ තියෙනවා මේ මෙන්න මේ අපි තෝරගත්ත අපිට font වර්ගයක් තෝර Arial කියලා. මේකේ මේ නැති අපේ keyboard එකේ නැති විශේෂ වර්ගද විශේෂයක් හදිසියෙන් ගත්ත මේ copyright කියන සංකේතය. ඒ වගේම මේ register කියන සංකේතය. ඔන්න ඔය වගේම අපේ එකේ නෑ. තව උදාහරණයක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ අකුරක්. ඊට පස්සේ ඒකට ඕන විදිහට කලර් එකක් එහෙම දාලා හදාගන්න අපිට පුළුවන්. ඔන්න ඔය වගේ ඒවා. මේකට අපි කියනවා මේ character එකක් insert කරනවා කියලා. දැන් සමහරට සිංහල අකුරක් ගත්තොත් එහෙම සමහර සිංහල අකුරු අපි ගත්තොත් ඔන්න ඔය සිංහල අකුරු වල තියෙන සමහර අකුරු දැන් මෙන්න මේක ලබා ගන්න පුළුවන් ලේසියෙන් ඔය ආදී වශයෙන් ඒ වගේම තව මොකක් හරි අපි හිතුව මෙන්න මේ අකුර. ඒකට key stroke කියලා. ඒ වගේ මේකට පෙන්නනවා මොකද්ද ANSI නැත්නම් Unicode number එකක් කියන එකක් පෙන්නනවා ඒ වගේ මේ character එක මොන වගේද character එක alt එකයි මොකයිද key stroke එක මේ දැක්කද alt key stroke එක මොකද්ද කියලා පෙන්නනවා. ඒ වගේ එතන මෙතනින් ඒක පෙන්නනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙන්න මේ TL මංගල කියන character එක තෝරගෙන alt 0.710 ගැහුවොත් බලමු ඒක මොකද්ද වෙන්නේ කියලා. alt TL මංගල කියන එක තෝරගෙන DL මේක තෝරගෙන අපි alt key එකයි 0.710 ගහුවොත් අපිට අර කේනවා බලන්න. දැන් බලන්න පුළුවන්. ඒ අකුර ලු අකුර වෙලා තියෙන්නේ. ඒකම ඇවිල්ලා නැහැ නේද? මොකක් හරි එතන වැරදීමක් වෙන්නේ නැති. කොහොම හරි ඒ key stroke එක අපිට පෙන්නනවා. ඔන්න ඉතින් මේ insert නැත්නම් character insert කරනවා කියන්නේ ඒකයි. ඒ නැති දෙයක්. නැත්නම් ඒ අවස්ථාවේදී අපිට ඒ කියන්නේ keyboard එකේ නැති character අපගේ පසුගිය පසු පාඩමේදී අපි ඉගෙන ගත්තා මේ interactive blend tool එකේ interactive blend tool එක මම කො interactive blend, interactive contour, ඒ වගේම interactive distortion, interactive drop shadow, ඒ වගේම interactive extrude කියන tools, ඒ වගේම interactive envelope කියන tools තියෙනවා. දැන් මම මේකෙන් ඊළඟට අපි කතා කරන්නේ interactive contour tool එක ගැන. අපි බලමු ඉස්සෙල්ලාම මම පොඩි නිර්මාණයක් කරගන්නවා මෙතනදී. මම මේක star එකක් මෙතන මේ star එකක් මම design කරගන්නවා මේ විදිහට. එතකොට මම ඒකට වර්ණයක් දානවා. දාලා දැන් අපි මේ interactive contour tool එක select කරගෙන මම එක තැනක ඉඳලා උඩට අදගෙන යනවා මේ විදිහට. ඒකෙන් එළියට අදගෙන යනවා. හරිද? දැන් මට එතනදී ඒක නැත්නම් මොකද උනේ? නැවතත් අපි කරමු. මම නැවතත් ඒක නිර්මාණය කරනවා. තව ගන්න. ඔන්න මම නිර්මාණයක් කරනවා. ඒක මට තියෙන මේ වගේ තරුවක් කියලා. මම කරලා පාටින් නම් කරගන්න. මම interactive tool එක ගේනවා. interactive contour tool එක. මොකද වෙන්නේ? මේක එළියේ ඉඳලා පසුපසට මේ විදිහට ඒකේ හැඩය නැත්තම් පිටපත් කරනවා. මේ බලන්න. දැක්කද? අපූර්වට හැඩය පිටපත් කරලා පාට රතු පාට ඉඳලා කහ පාට. මට පුළුවන් වෙන පාටක් දාන්න ඕන බලන්න. මෙතනට ගෙනහිල්ලා මම වෙන පාටක් දානවා. මට පුළුවන් කොළ දාන්න. දාලා දැන් මේකේ දැන් outlines ඒ වගේම steps කීයකින් මෙතන steps 13කින්. මට පුළුවන් steps ගන්න අඩු කරන්න ඕනේ. එක්කද? මට පුළුවන් අපෝ steps ගන්න වැඩි කරන්න. 12 steps ගන්න තව ටිකක් අඩු කරන්න. 10ක් 8ක් 3ක් 6ක් ඔන්න. වගේ මට පුළුවන් මේකේ outline එක නැති කරලා දාන්න. අපූර්ව නිර්මාණ රටාවක් හැදුණා. බලන්න. ඒ වගේ මේකේ